අයිබෝවන් මම දීප්ති ඇත්තට මට හිතෙනවා ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ දෙයක් කියන්න. මොකද මේ ළඟදී ලැබුණු පුවතක් නිසා මම ගොඩාක් කලබල වුණා, බය හිතුණා. ඒ කියන්නේ එක්තරා රටක තරුණ සිරකරුවෙක්ව මරණයට නියම වෙනවා විදුලි පුටුවේ තියලා. එතකොට ඔහු විදුලි පුටුවේ තියලා මරන්න යන අවස්ථාවේදී ඔහුගේ අන්තිම ඉල්ලීම ඔහුගේ මවට ලිපියක් ලියන්න අවශ්‍යයි කියනවා. ඒ අවසරය ඔහුට දෙනවා. ඔහු ලියනවා ආදරණීය අම්මේ මේ නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් ඔබත් අද මා සමග මේ විදුලි පුටුවේ මිය යා යුතුයි කියලා. එතකොට ඒ කතාව ඉතාම බැරෑරුම් කතාවක්. තමන්ගේ පුතා කියනවා නම් අම්මට ඔබත් මා සමග මේ විදුලි පුටුවේ මිය යා යුතුයි කියලා. එතන තියෙන කතාව දෙවරක් නෙමෙයි 100 වරක් හිතලා බලන්න. තමන්ගේ පුතා කරන වැරැද්දක්, කියන බොරුවක්, කරන හොරකමක් සාධාරණීකරණය කරන සමාජයක් අපි ඉදිරියේ තියෙනවා. එතකොට වැරැද්ද පෙන්විය යුතු කෙනා නිහඬ වෙනවා නම් මොකද්ද ඒ දරුවටත් වෙන ඉරණම? ඉතින් අපි නිවැරදි විය යුතුයි. දෙමෝපියන් විදිහට අපි ඉතාමත් නිවැරදි විය යුතුයි. එහෙමනම් අපිට හිතන්න බොහෝ දේවල් තියෙනවා. අපේ පැරණියන් අපිට දායාද කරලා තියෙනවා බොහෝම රසවත් ඒ වගේම අර්ථාන්විත කවි. මට හිතෙනවා අපේ දරුවන්ගේ සංවේදීතාවය සහ ඒ කියන්නේ මානුෂිකව හිතන්න තියෙන වටපිටාව අපි සැදිය යුතුයි කියලා. මොකද මේ නිර්මාණය වෙලා තියෙන ඉතාමත් කර්කශක අවධියක්. දරුවන්ගේ තෙතමනිය නැහැ, සංවේදීතාවය නැහැ, ඔවුන්ගේ රසඥතාවය නැහැ. මට හිතෙනවා මේ කවිය තුලින් අපිට ඕන්ව නැවත අවදි කළ හැකි කියලා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ඔබේ කුඩා දරුවට කවියක් කියලා දෙන්න. ඒ කවිය අර්ථය කියලා දෙන්න. ඔහුට ක්‍රමක්‍රමයෙන් ඔහුට ඒ රස දැනේවි. ඔහු සංවේදී පුද්ගලයෙක් වෙයි. ඔහු සමාජයට ආදරණීය චරිතයක් වෙයි. දෙමව්පියන්ට ගමට රටට වැඩදායි පුද්ගලයෙකු වෙයි. ඒ නිසා මම මේ වෙනුවෙන් මම තෝරගත්ත සුභාෂිතේ කවි කීපයක්. මේ කවියෙන් කියවෙන්නේ නිල් ආකාශයේ පුරා පිරීලා ඉතිරිලා යන්න තාරකා බැබළුණත් ඒගොල්ලන්ට ලෝකය ආලෝකමත් කරන්න බෑ. එක පුන් සඳින් පුළුවන් මුළු ලෝකයක් ආලෝකමත් කරන්න. ඒ වගේ ගුණයෙන් බලයෙන් නැණයෙන් අඩු දරුවන් කොතරම් සිටියත් ඒ කියන්නේ මෙතනදී මම ඒක විග්‍රහ කරන්න කැමතියි. ගුණයෙන් නැණයෙන් බලයෙන් කියපුවම තමන්ගේ දෙමව්පියන්ගේ වටිනාකම් හඳුනන්නේ නැති, තමන්ගේ දෙමව්පියන්ව අගයන්නේ නැති, ගුණගරුක නැති අකීකරු දරුවෝ ඉන්නවා කියන්නේ ඒගොල්ලෝ ලෝකය බබලන්න පුළුවන් අය නෙවෙයි. ඒ අතරේ එක් දරුවෙක් ඉන්නවා නම් තමන්ගේ දෙමව්පියන්ගේ වටිනාකම් හඳුනන, දෙමව්පියන්ට වටිනාකම් දෙන, දෙමව්පියන්ගේ ගෞරවය රකින්න, ඔවුන්ට කීකරු, ඔවුන්ගේ වටිනාකම් බබලවන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා ඇත්තටම උතුම් දරුවෙක්. ඒ කියන්නේ උන් සඳක් වගේ පවුලත් රටත් බබලවන දරුවෙක්. ඉතින් ඇත්තටම ඒ හැකියාව තියෙන්නේ දෙමව්පියන්ට. පුංචි කාලේ ඉඳලම හොඳ නරක කියලා දෙන එක දෙමව්පියන්ගේ යුතුයකමක්. අපිට පුළුවන් මේ කවි ආශ්‍රය කරගෙන ඒගොල්ලන්ට මේ හොඳ නරක කියලා දෙන්න. එතකොට අපිට පුළුවන් ගුණවත්, ගුණයෙන් නැණයෙන් බලයෙන් යුතු දරුවෝ බිහි කරගන්න, සමාජයට දායාද කරන්න. බොහොමත්ම ස්තුතියි.